අර බලන්න. සමුසර හරියට ඇඳුමත් අදාගෙන ඉඳගන්න බැයිද ඔයි? මොකක් ගැන කල්පනා කර කර මොන සියෙන් දාවේ? මචං උඹ මෙහෙම බලන් හිටියා කියලා වැඩක් නෑ බා. ගිහින් කතා කරපන්. උඹ කිව්වොත් විතරයි උඹ ඒකට ආදරය කරනවා කියලා දැනගන්නේ. නෑ මචං. මෙහෙම ආදරේ නොකිය ඉන්න එකත් වෙනම ෆීලින් එකක්. කවදාරි වෙන එකෙක් ඇවිල්ලා දැලේ දාගත්තම එදාටත් උඹට වෙන්නේ දුරින් ඉඳන් බලන් ඉන්න තමයි. ඉතින් දැන් උඹ මොකද්ද කරන්න කියන්නේ? මාස 4ක් තිස්සේ උඹ ඒකට ආදරය කරා කියලා ඒක දැනගත්ත ඕනේ බං හොඳ. උඹ කිව්වොත් තමයි උඹේ හිතේ ඒක ගැන ආදරයක් තියෙනවා කියලා දැනගන්නේ. උඹ දැන් ගිහලා ඒකට කැමැත්ත කියපන්කෝ කැමැති නම් අහා කියන්න නැතයි ඵලයන්කෝ පොඩ්ඩක් අහන්නකෝ කියන්න. මේ කදුරුල් පැත්තට යන්න බස් මෙතන නවත්තනවද දන්නේ නැහනේ. ආව් නවත්තනවා. කියපන් උඹන්. තව දෙයක්. මම ඔයා කවුද කොහෙන්ද දෙන්නේ ඔයාගේ නම මොකුත්ම දන්නේ නැහැ. ඒත් මං ඔයාට කැමතියි. ඔයා මොකේද වැඩ කරන්නේ? මම ගරාජ් එක්ක වැඩ කරන්නේ. අහන්නකෝ. මට ගෙදරින් ප්‍රොපෝසල් එකක් හොයලා තියෙනවා. එයා බැංක් එකේ වැඩ කරන්නේ. මාසෙට ලක්ෂ 2ක් විතර හොයනවා. එහෙමද? මං මාසෙට හම්බ කරන්නේ 50000ක් විතර. ඒත් මං ඔයාව හොඳින් බලා ගන්නවා. 50000කින් මොනවා කරන්නද? මං ඔයා වගේ කෙනෙක් එක්ක ඉන්නවා දැක්කොත් මට ලැජ්ජාවේ බෑ. අන්න අහකට යන්න. මොන ධෛර්යයෙන් අපෙන් ඇවිත් එහෙම අහන්න හිතනවද මන්ද? ඉක්මනට නගිනවා මූසලි. වෙලා ගිහිල්ලා තියෙන්නේ. එයා මගේ වුණා නම් මං එයාව සතුටින් බලා ගන්නවා බා. මේ මචං අරයට දැන් අරු කතා කරපු විදියෙන් දැන් හොඳටම තේරලා ඇති නේද? සල්ලි පස්සේ යන්න නැතුව ඇත්තටම ආදරය කරන කෙනෙක් අසාද බඳ නම් හොඳයි කියලා දැන් එයාට හොඳටම තේරෙන්නේ නැති නේද?